හෙලෝ අද මම රෑට හැදවා කූණි පරිප්පු එකක්. ඉතින් මට හිතුනා මේක ඔයාලත් එක්ක බෙදාගන්න. ඔයාලත් මේ විදිහට හැදුවේ කියලා බලන්න. හැබැයි හදලා නැත්තම් අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. හොඳද? එන්නකෝ. හොදගත්ත පරිප්පු ටිකට මම ගත්ත රතු ලුණු ගෙඩි 5ක්. ඊට පස්සේ කරපිංචා, රම්පේ, අම්මිරිස් කරලක් කපලා ගත්තා. බෝල කොච්චි ටිකකුත් මම එකතු කරනවා මේකට. එතකොට හරිම රසයි. කුරුඳු පුතු කෑල්ලකුත් දාගන්න. මෙතනදී මම සුදු ලුණු මගේ ටෙම්පරාදුවට දාන නිසා මම මේකට එකතු කරගත්තේ නැහැ. ඊට පස්සේ කහ ටිකක් 3-5 මේස හැන්දක්. ගම්මිරිස් කුඩුත් චුට්ටක් එකතු කරගන්න. මිරිස් කුඩුත් ගොඩක් දාන්න නැහැ. මම මෙතනදී හරිම පොඩ්ඩයි එකතු කරන්නේ. උළු හාලුත් දාගන්න. ඊට පස්සේ මම මේ පරිප්පු එක දිය කිරෙන් තමයි ලිපේ තියන්නේ. මේ විදිහට කවලම් කරලා අපි වහලා තියමු. ටික වෙලාවකට පස්සේ මෙන්න මේ ගානට හිඳුනම තමයි අපි ලුණු එකතු කරගන්නේ. මේ විදිහට ලුණු ටික එකතු කරලා ඊට පස්සේ අපි හොඳ මිටිකිරි කෝප්ප භාගයක් විතර එකතු කරගමු. මෙන්න මේ විදිහට බෙරි වෙන්න අරින්න එපා. ටික වෙලාවකට පස්සේ අපි ඒක පැත්තකින් තියාගෙන තාච්චයක් ලිපේ තියලා අබෑට මේ සැහැති දෙකක් වගේ එකතු කරන්න. මම මෙතනදී රතු ලුණු ගෙඩි 5කුයි සුදු ලුණු 5කුයි එතකොට වේලිච්ච මිරිස් කරා 3-4කුයි කරපිංචයි හොඳට කොටාගෙන මෙන්න මේ තෙල් එකට එකතු කරගත්තා. මේ ටික හොඳට තෙල් වල බැදෙන අතරතුරේ මම මේ හොදගෙන වේලා ගත්ත කෝනිස්සෝ මට මේ සැරේ හම්බුණා ටිකක් ලොකු කෝනිස්සෝ. ඉතින් මේක හරි රසයිනේ හැපෙනකොට. මේ බලන්නකෝ ඒකත් තෙල් එකට දාගෙන මම ලුණු චූට්ටක් එකතු කරගත්තා. පරිප්පුවකටත් ලුණු දාපු නිසා හරි පරිස්සමෙන් ලුණු එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ පරිප්පු එකට ටෙම්පරාදු එකතු කරනවා. මේ බලන්නකෝ මේකේ ලස්සන. ඒ අතරතුරේ මම ලිප පොට්ටක් ඔන් කරලා මේක රත් කරගන්නවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. වීඩියෝ එක බලන් හිටියට ඔයාලට thank you. When you gonna stop?